President Mahinda Rajapaksa reiterates that his next target was to transform Sri Lanka to a noble nation in a world devoid of hatred politics. He noted that the present government has opened doors for all communities to enjoy true freedom, eliminating brutalism of the world from the motherland. He added that the next decisive challenge before the country was to achieve economic development as a dignified country in the world, protecting true war heroes of the nation forever. The president was speaking at a presidential election rally held in Minoangoda this evening. Addressing the massive crowd who attended the mass rally, President Rajapaksa pointed out. අද අපිට වැහෙනවා වේදිකාවල නොඑක් විදිහේ මඩ පාරවල් ගහනවා ආම්දුරෝනේ. අද මුළු දේශපාලනය මඩට විපක්ෂය සූදානම් වෙලා තියෙනවා. කිසි හරයක් නැති ව්‍යාපාරයක් වුන් ගෙනියනවා. දේශපාලන දර්ශනයක්, දේශපාලන ප්‍රතිපත්තියක්, ආර්ථික ප්‍රතිපත්තියක්, රට සංවර්ධනය කරන ප්‍රතිපත්තියක් පිළිබඳව වචනයක්වත් ඒ වේදිකාවලින් අපිට ඇහෙන්නේ නැහැ. අර හිට්ලර් ගොබෙල්ස් කියලා ඔහුගේ ප්‍රචාරක නිලධාරියා කරපු වැඩේ තමයි අද මේ අය කරන්නේ. හැම වේදිකාවෙම බොරුව මේ විදිහට සිය පාරක් බොරු කියනකොට මේ අය හිතනවා මේ රටේ ජනතාව ඊතරම්ම මෝඩයි කියලා. මම හිතනවා මිනුවන්ගොඩ ජනතාව විතරක් නෙවෙයි ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව අද මෙතෙන්ට ඇවිල්ලා ඔවුන්ගේ බොරුව ප්‍රතික්ෂේප කරලා ඔවුන් කියපු දේ ප්‍රතික්ෂේප කරපු ජනතාව අද පැහැදිලිව පෙනෙනවා මේ රටේ ජනතාව රවට්ටන්න පුළුවන් කමක් නැහැ. ඒකද අපිට විශ්වාසයි. අපිට ගමනක් තියෙනවා. අපිට මඩ ගහන්න ඕනේ නැහැ. අපිට බොරු කියන්න ඕනේ නැහැ. අපිට වෛරක්කාර දේශපාලනයක් අවශ්‍ය නැහැ. අපි වෛරක්කාර දේශපාලනයකට යන්නේ නැහැ. අපිට බොහොම හොඳ පැහැදිලි ප්‍රතිපත්තියක් ගමනක් මේ රට වඩාත් හොඳ රටක් බවට පත් කරන්න වඩාත් හොඳ සංවර්ධනිත රටක් බවට ලෝකේ උතුම් රට බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව ගොඩනගන්නයි අපි අද එකතු වෙන්නේ. මේ රටේ තරුණයාට වඩා හොඳ අනාගතයක්, දරුවාට වඩා හොඳ අනාගතයක් ඇති කිරීමේ වැඩපිළිවෙලට ඔබත් දායක වෙන්නේ කියන ඉල්ලීම කරමින් තමුන්නාන්සේලාට ජය වේවායි.